යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව හම්බු වෙන්න. ඉතින් අද පොඩ්ඩක් විශේෂ දවසක් කියලා කියන්නේ මම මගේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. බලමු මම අද මොනවාද ඔයාලා එක්ක share කරගන්න යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා එක්කෝ ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් බබාලා එක්ක ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමෝටම වෙන් වෙච්ච කාර්යබහුල ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මේ කාර්යබහුලත්වයත් එක්ක සමහර වෙලාවට අපි මොකද්ද කරන්නේ, මොන වගේ දෙයක් අද දවසේ මොනවාද තියෙන්නේ වැඩ, සමහර වෙලාවට අපිට ඒ කාල සීමාව මදි වෙන්න පුළුවන්. ඉතින් මේ කාල සීමාව මදි වෙන්න සහ අපිට අපේ වැඩ කර මොනවාද තියෙන්නේ කියලා කරගන්න බැරි වෙන්න යම් හේතු තියෙනවා. කම්මැලි ගතියක්, බෝරින් ගතියක්, කේන්ති යන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කම්මැලි ගතිය, කේන්ති යන ගතිය නැති කරගන්න වෙන්නෙත් අපිටයි. ඉතින් ඒ දේවල් නැති කරගෙන අපේ දවස අපේ ආදරණියන් එක්ක ගත කරන්නේ කොහොමද කියන එකට පුංචි අයිඩියා එකක් දෙන්න තමයි මම අද මගේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මම හිතන විදිහට එහෙම කෙනෙක් එහෙම දවස පටන් ගන්න කොහොමද කියලා හිතා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයා මුලින්ම කරන්න ඕනේ වෙන්දට අපි ඇහැරෙන වෙලාවට වඩා අඩුම තරමේ පැයක්වත් කලින් ඇහැරිලා අපේ දවස ප්ලෑන් කරගන්න එක. ඉතින් මම කරන විදිහට මම උදෙන්ම ඇහැරිලා වතුර වීදුරුවක් බීලා මුලින්ම හොට් ෂවර් එකක් දාගන්නවා. ඒක ගොඩක්ම හොඳ දෙයක්. මොකද හොට් ෂවර් එකක් දාන්න පුළුවන් නම් නාන්න ඕනේ නැහැ. කෙනෙක්ට ඇඟ හොදලා ෆ්‍රෙෂ් වෙන්න කියලා තමයි මම කියන්නේ. ෆ්‍රෙෂ් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක්ම හොඳයි. ඉතින් උදේට කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට උදේ වැඩට යන්න කලින් හරි අපිට තියෙන වැඩකට කරන්න තියෙන වැඩේට කලින් අපි ෂවර් එකක් දාගෙන ටිකක් පිරිසිදු වෙලා ෆ්‍රෙෂ් වෙලා දවස පටන් ගන්න තියෙනවා නම් මං හිතනවා ඒ දවසේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් කියලා. ඉතින් මම නම් මේ විදිහට ලිප් බාම් ගන්නවා, පොඩ්ඩක් සුවඳ එන්න පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා, ඉතින් මේ බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරන. එතකොට අපිට අපි ළඟම සුවඳක්, අපි ළඟින්ම ෆ්‍රෙෂ්නස් එකක් දැනෙන නිසා අපේට දවසේ වැඩ කටයුතු කරගෙන යන්න වෙනම එනර්ජි එකක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම. ඊට පස්සේ ඒ එනර්ජි එක ප්‍රයෝජනයට අරගෙන අපේ දවසම ප්ලෑන් කරලා ඒ එනර්ජි එකෙන් අපිට වැඩක් කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට ඊළඟට පුළුවන් කොෆි කෝප්පයක් ගන්න. ඉතින් මෙහි ගොඩක් වෙලාවට UK ඉන්න අය ගොඩක් කැමති කොෆි පාවිච්චි කරන්න. ඉතින් ඒගොල්ලෝ කොෆි ලවර්ස්ලා. මොකද ඒගොල්ලෝ හිතනවා කොෆි එකක් බීලා දවස ආරම්භ කරන්න පුළුවන් කියන්නේ එයාලගේ දවසේ වැඩවලට එනර්ජි එකක් ලැබෙනවා කියන එක. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට උදේට කොෆි එකක් ගන්නවා. ඉතින් දැන් අපිත් ඒ කොෆි වලට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් කොෆි එකක් ගන්න, කිරිත එකක් ගන්න, ඒ වගේම කැඳ වීදුරුවක් වගේ දෙයක් බොන්න. ඉතින් අද කාලේ පැකට්ස් තියෙනවා ගොඩක් ඉක්මනින් හදාගන්න පුළුවන් කැඳ වර්ග. ඉතින් ඔයාලට ඒකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කොෆි කෝප්පේ හදාගෙන කැඳ වීදුරුව හදාගෙන ඒක බොන ටයිම් එක ගන්න ඔයාලගේ ලයිෆ් එක, ඔයාලගේ ඩේ එක ප්ලෑන් කරන්න. ඒ කියන්නේ අද කාලේ ගොඩක් වෙලාවට monthly plan තියෙනවා, weekly plans තියෙනවා, daily plans තියෙනවා. ඉතින් මේ කොෆි ටයිම් එකේ ඔයාලා හරි ලස්සනට ඕගලන්න පුළුවන් ඒ ඩේලි ලයිෆ් එක මොනවාද කරන්නේ, මොනවාද අපි
ඒ කියන්නේ දැන් අද දවසේ අපිට තියෙන වැඩ කොටස අපි මොනවාද තියෙන්නේ කියන එක අපි ප්ලෑන් කරගත්තාම අපිට පුළුවන් ඒක හරි නීට් එකට කරන්න. මම එක පෝස්ට් එකක් දැක්කා කෙනෙක් දාලා තියෙනවා එයාට එයා කරන වැඩ ටික දවස ඇතුළත කරගන්න බෑ. ඒ වගේම එයාට මොනවාද කරන්නේ මොනවාද තියෙන්නේ කියලාවත් හොයාගන්න බෑ. හැමදාම එයාගේ වැඩ කල් දානවා කියලා. ඉතින් ස්ටඩි කරන කෙනෙක්, ජොබ් එකක් කරන කෙනෙක්, බබාලා ඉන්න අම්මා කෙනෙක් වුණත් එයාගේ වැඩ අදාළ වැඩ දවස ඇතුළත කරගත්තේ නැති වුණාම එයාගේ ස්ට්‍රෙස් එක නිකම්මම වැඩි වෙනවා. ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ, ගෙදර ඉන්න අනිත් අයට හොඳ නැහැ. ඉතින් තමන්ගේ වැඩ ටික හරියට කරගන්න බැරි වුණාම හැමදේම අපිලිවල වෙනවා. ඉතින් ඔයාට මේ කොෆි එක බොන ගමන් ඔයාට ඩේලි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. අද මම ඔෆිස් යන්නේ මේ වෙලාවට, ඔෆිස් එකේ ස්පෙෂල් වැඩ මොනවාද, ඊළඟට ගෙදර ඉන්නේ මේ වෙලාවට, ගෙදර ආවට පස්සේ මට මොනවාද තියෙන්නේ, මං නිදාගන්නේ මේ ටයිම් එකට, වගේ දේවල් කරන්න පුළුවන්. ස්ටඩි කරන කෙනෙක්ට වුණත් මේ දේ හරි ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ පුරුද්ද හැටියට මේ ඩේලි ප්ලෑන් එක හරි විදිහට කරගෙන යනවා. ඉතින් ලොකුවට ස්ට්‍රෙස් වෙන්න මේක හදන්න ඕනේ නැහැ. හරිම කෙටියෙන් පුංචි දේවල්, පුංචි සටහනක්, නෝට් එකක් තමයි මේකේ දාගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් වීක්ලි ප්ලෑන් එකක්, ඩේලි ප්ලෑන් එකක් හදලා ඔයාගේ දවස හරි සාර්ථක විදිහට කරගෙන යන්න. අපේට තියෙන දේවල් මොනවාද කියලා හඳුනගෙන ඒ දවස ඇතුළත අපිට කරගන්න බැරි වෙන්නේ අපේ මනස ව්‍යාකූල වුණාම. ඒ කියන්නේ අපි ස්ට්‍රෙස් වුණාම. ඉතින් එකාකාරීම ජීවිතයක් ගත කරනකොට ඔයාලගේ මනස ස්ට්‍රෙස් වෙන එක නවත්තන්න බෑ. ඒ වුණාට අපිට මේ ස්ට්‍රෙස් එක අවම කරලා ස්ට්‍රෙස් එක නැති වෙන්න වැඩ කරන්න වෙන්නේ අපිටමයි. ඉතින් මොන ආගමේ වුණත් හැමෝටම පුළුවන් ආගමානුකූලව තමන්ට අදාළ දේවල් කරලා හිත සංසුන් කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි මම මේක කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ගෙදර ඉන්න දවසට මම කරන්නේ කිරිබත් හදලා බුදු සාදුට පූජා කරනවා, කිරි දාන දෙනවා, ඊට පස්සේ පහන් පත්තු කරලා ගාථා දානවා, ගාථා කියනවා, ඊළඟට භාවනාවක් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ ගොඩක්ම ස්ට්‍රෙස් එක නැති කරන භාවනාවන් අතරින් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව වගේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලගේ ආගම අනුව, ඔයාලට ආගමානුකූලව, ඔයාලගේ ආගම වලට අදාළව ඔගොල්ලෝ දන්න දේවල් කරන්න පුළුවන්. ඒවා ස්ට්‍රෙස් එක නැති කරලා අපේ ජීවිතේ අපේ වැඩ කොටස් කරගෙන යන්න අපිට උදව්වක් වෙනවා. ඉතින් කෙනෙක්ට උයන ගමන්, ඒ කියන්නේ මං කියන්නේ මේ රස්සාවක් කරන කෙනෙකුට පුළුවන් එයා උයන ගමන් ඒ පිරිත් ටිකක් අහන්න, ඊළඟට ගාථා දාලා තියන්න පුළුවන් ගෙදර. ඒ වගේ දාලා හිත සංසුන් කරගන්න වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒවත් මනස නිදහස් කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක්. ඒ වගේම ඔයාලට කරන්න පුළුවන් තව දෙයක් තමයි ඔයාගේ මනස වියවුල් වෙලා තියෙන ගතිය නැති කරගෙන, කම්මැලි ගතිය නැති කරගන්න පොඩ්ඩක් ඔයාලා අඳින විදිය, ෆැෂන් කරන විදිහ වෙනස් කරන්න. පොඩක් මේකප්ස් කරන්න, ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න, කියුටර්ස් එකක් පාවිච්චි කරන්න. අද කාලේ ගොඩක් අය මේ දේවල් කරනවා. ඒ වුණාට සමහර වෙලාවට ස්ට්‍රෙස් වුණාම අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඒව ඈත් වෙලා යන්න පුළුවන්. පොඩක් ලස්සනට අඳින්න. පොඩක් ලස්සනට අඳහම කෙනෙක් අපිට අනේ අද ඔයාගේ ඇඳුම හරි ලස්සනයි, ඔයා කෙට්ටු වෙලා, ඔයා අද ගොඩක් ලස්සනයි, ලස්සන මාලයක් එහෙම කියලා කිව්වහම අපිට හරිම සතුටක් දැනෙනවා. මේ සතුට තමයි අපේ මනස නිදහස් කරන්න මූලිකවම හේතුවක් වෙන්නේ. ඉතින් මේ පොඩ්ඩක් එළියට යන්න, කොෆි එකක් බොන්න, කොෆි ඩේට් එකක් යන්න,
ඒ වගේ දේවල් ඔයා වෙනුවෙන් පැය කිහිපයක් වෙන් කරගන්න. ඒ වගේම සෝලර් ඩේට් එකක් යන්න පුළුවන්. නිවාඩු දවසට තමන් පොඩ්ඩක් එළියට යන්න පුළුවන්. ජොගින් පාත් එකකට ලොකු තැන් අවශ්‍ය නැහැ. පුංචි ගාඩන් එකකට, ජොගින් පාත් එකකට ඒ වගේම ඔයාලට පුළුවන් පුංචි හොබි එකක් පටන් ගන්න. පොතක් කියවන්න, මල් ටිකක් වවන්න. එතකොට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එකටම ඇලී ගලී ඉන්නේ නැතුව තමන් ෆිසිකලිව කරන්න පුළුවන් නම් දෙයක් ඒක තමයි මනස නිදහස් කරගන්න මූලිකම දෙයක් වෙන්නේ. ඊළඟට ඔයාලගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි පවුල එක්ක කාලය ගත කිරීම කියන්නේ. ඉතින් ෆැමිලි එකත් එක්ක පොඩක් ඩේ අවුට් එකක් ගිහිල්ලා ඩිනර් අවුට් එකක් යන්න, මූවි එකක් බලන්න, ඊළඟට බීච් එක යන්න, සෙල්ලම් කරන්න, ඊළඟට පන්සලකට යන්න. ඒ වගේ දේවල් කරන එකෙන් අපේ මනස නිදහස් වෙලා. ඒ කියන්නේ අපිට තියෙන පීඩනය අඩු වෙලා අපේ වර්ක් ලෝඩ් එක මොකද්ද කියන එක පුංචි වෙලාවකට හරි අමතක කරන්න පුළුවන් අපේ ෆැමිලි එකත් එක්ක ඉන්නකොට. ඉතින් එළියට යන්න බැරිම කෙනෙක් නම් ගෙදර හෝ මූවි එකක් බලන්න පුළුවන්. තමන් කැමති කෑමක් හදලා කන්න පුළුවන්. මුළු ෆැමිලි එකත් එක්කම එකතු වෙලා ඒ විදිහට දවස වෙනස් කරගන්න පුළුවන් නම් ඔයාලගේ ලයිෆ් එක සතුටින් ගත කරන්න හැකියාව තියෙනවා. මේ සමහර දේවල් මම එක්ස්පීරියන්ස් කරන දේවල්. සති දෙකක් විතර අපි රස්සාව කරනවා. අපි ඊළඟට හම්බෙන හැම නිවාඩුවකම කොහේ හරි යන්න බලනවා. මූවි එකක් බලන්න යනවා. කොහේ හරි ඇවිදින්න යනවා. මේ දේවල් කරලා තමයි ඊළඟ සතිය දෙක වැඩ කරන්න අපි එනර්ජි එකක් ගන්න. ඉතින් ඔයාලගේ මනස ස්ට්‍රෙස් එක නැති කරලා ඒ දේවල් කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් එක කොටසක් තමයි ඔයාගේ ෆැමිලි එකත් එක්ක කාලය ගත කරන එක. කෙනෙක් ස්ට්‍රෙස් වෙලා තියෙනවා නම් ඒ වගේම තමන්ට තමන්ගේ වැඩ කටයුතු හරියාකාරව කරගන්න බැරි නම් අපි මේ ගැන තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරාම අපිට ඒකට විසඳුමක් ගන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපේ තියෙන ප්‍රශ්නේ අපි මිතුරෙකුට කිව්වොත්, අපේ දෙමව්පියන්ට කිව්වොත්, අපේ හස්බන්ඩ්ට කිව්වොත් අපිට පුළුවන් එයාගෙන් එන ෆීඩ්බැක් එක අනුව අපිට අපේ දේවල් වෙනස් කරගෙන ජීවිතේ හරියාකාරව ගෙවන්න. උදාහරණයක් හැටියට කිව්වොත් කෙනෙකුට වැඩ කරන්න හිතෙන්නේ නැහැ, කම්මැලි ගතියයි කියලා හිතලා මම හස්බන්ඩ්ට කියනවා මගේ වැඩ අද මට කරන්න හිතෙන්නේ නැහැ, හරිම බෝරින් කියලා. එතකොට එයා කිව්වොත් අද අපි පොඩ්ඩක් එළියට යන්, අද අපි කඩෙන් කමු, අද අපි ඒ වගේ පුංචි සොලියුෂන් එකක් අපිට දුන්නොත් අපේ මනස පොඩ්ඩක් නිදහස් වෙනවා. අපි උයන්න කැමති නැහැ. ඒ වුණාට එයා එහෙම දෙයක් කිව්වොත් අද අපි කඩෙන් කමු කියලා අන්න අපිට මානසික සතුටක් දැනෙනවා. අන්න ඒවා පුංචි දේවල්. ඉතින් ඒ වගේ විසඳුමක් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා අපේ දේවල් තර්ඩ් පාටි එකකට නැත්තම් අපේ ළඟින්ම ඉන්න කෙනෙකුට කිව්වොත්. ඒ වගේම මානස ස්ට්‍රෙස් වෙලා වගේ දැනෙන, අපිට කම්මැලි ගතියක් දැනෙන, ඇඟට විඩාවක් දැනෙන හේතු තමයි සමහර මෙඩිකල් කන්ඩිෂන්ස්.
ඉතින් මේ මෙඩිකල් කන්ඩිෂන්ස් ගැන අපිට ඩොක්ටර් කෙනෙක් එක්ක කතා බහ කරලා තමයි විසඳුමක් ගන්න වෙන්නේ. ඉතින් එහෙම බෝරින් ගතියක් දැනෙනවා නම්, විඩාවටපත් වෙලා ඉන්නවා නම්, වැඩක් හරියට කරගන්න බැහැ කියලා හිතෙනවා නම්, ඕගොල්ලන්ට පුළුවන් තයිරොක්සින් චෙක් කරලා බලන්න. සමහර තයිරොක්සින් ඉෂුව එකක් ශරීරයේ තියෙනවා නම් එයාටත් මේ වගේ ස්ට්‍රෙස් ගතිය දේවල් වැඩි වෙලා වැඩ කරගන්න බැරි වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුට විටමින් ශූන්‍යතාවයක් තියෙනවා නම් මේ වගේ ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම වැඩ කරගන්න බෑ, කම්මැලි. ඉතින් ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ දේවල් වලට එහෙම ඌනතාවයක් තියෙනවද, තයිරොක්සින් ගැටලුවක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් අපිට ඩොක්ටර් කෙනෙක් කරාමයි. ඉතින් ඒ විදිහට ගිහිල්ලා බලලා ඔයගොල්ලන්ට මෙඩිකල් කන්ඩිෂන්ස් එකක් තියෙනවද කියලා හඳුනාගෙන ඒවට බෙහෙත් පාවිච්චි කරලා බෙහෙත් ගන්නකොට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නගෙන තමන්ට එනර්ජි එකක් ලැබෙනවා තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් මනස ව්‍යාකූල වෙලා තමන්ට තියෙන වැඩ කටයුතු කරගන්න බැරුව අපි ලත වෙනකොට, අපිට හැමදේම මගහැරෙනකොට, අපේ ජීවිතේ අපේ තියෙන ප්ලෑන්ස් අපේ ඉෂ්ට කරගන්න බැරි වෙනකොට අපේ මනස තවත් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ හැමදේම පැත්තකින් තියලා අපි ඒකට සොලියුෂන් එකක් ගන්න පුළුවන් නම් අපේ මනස නිදහස් කරගෙන අපේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම අද මගේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වුණේ එහෙම කෙනෙක්ට ඒ දේවල් ස්ට්‍රෙස් එක අවම කරගෙන එයාගේ ජීවිතය ජය ගන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක තමයි මගේ වීඩියෝ එකෙන් අද ෂෙයා කරගත්තේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයාලට. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එක ගැන ෂෙයා කරන්න, තව අයට බලන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, තව වීඩියෝස් දැම්පු ගමන් බලා ගන්න. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.